අපි මෙතන ඉඳලා පටන් ගන්නවා මේකේ නම්බර් සිස්ටම් වල දශම පාදයට අදාළ පාර්ට් එක ඒකේ එහෙනම් පළවෙනි මාතෘකාවට යමු. පළවෙනි මාතෘකාව තමයි 10 පාදයේ දශම සංඛ්‍යා 2 පාදයේ දශම සංඛ්‍යා බවට පරිවර්තනය. මේකෙදි වෙන වැඩේ ඔයාලා දන්නවා දශම පාර්ට් එක ඇරලා 10 පාදයේ සංඛ්‍යාව 2 පාදයේ සංඛ්‍යාව බවට පරිවර්තනය කරන්න ඔයාලා දන්නවා දැනටමත්. මේකෙදි තව පොඩි වැඩක් කරන්න තියෙන්නේ අපිට. අපි බලමු පළවෙනි මම පළවෙනි ගාන ඇසුරින් ඔයාලට විස්තර කරලා දෙන්නම් කොහොමද හදන්නේ කියලා. අපි ගානට යමු. පළවෙනි ගාන තමයි 60.625. මේකෙදි කරන්න තියෙන්නේ හරි ලේසි වැඩක්. දශම සංඛ්‍යා පාර්ට් දශම සංඛ්‍යා කොටස අරගෙන අපි වෙනම ලියා ගන්න. මේ 60 වෙනම ලියා ගන්න. 60 බෙදන්න තියෙන්නේ අපි ඉස්සෙල්ලා හදපු ආකාරයටම තමයි කරන්න තියෙන්නේ. 60 දෙකින් බෙදාගෙන යන්න 2යි 30යි ඉතිරිය බිංදුවයි ඊට පස්සේ 32 දෙකෙන් බෙදුවම 15යි ඉතිරිය බිංදුවයි ඊළඟට ඒක දෙකෙන් බෙදුවම 7ක් වෙනවා ඉතිරිය 1ක් වෙනවා ඊළඟට ඒකත් දෙකෙන් බෙදාගෙන ගියාම 3යි 3න් එතකොට ඉතිරිය 1ක් වෙනවා ඒකත් දෙකට බෙදාගෙන ගියාම 1යි ඉතිරිය 1ක් වෙනවා ඒ එකත් දෙකට බෙදාගෙන ගියාම ඉතිරි බිංදුවයි ඉතිරිය 1ක් වෙනවා ඊට පස්සේ මේ දශම 6.2.5 අරගන්න තියෙන්නේ වෙනම 6.2.5 අරගෙන කරන්න තියෙන්නේ මේකෙන් ඉරක් ගහ ගන්න ඕන. ඉරක් ගහගෙන මේ 6.2.5 තියෙනවනේ 6.2.5 දෙකෙන් ගුණ කරගෙන යන්න ඕන. දැන් මේකෙන් 625 දෙකෙන් ගුණ කරයි කියමුකෝ. එතකොට එන්නේ 1250 නේ. ඒ 1250 මුල් අකුර මේ පැත්තෙන් ලියලා ඉතුරු 250 අනිත් පැත්තෙන් ලියන්න ඕන. ඊට පස්සේ කරන්න තියෙන්නේ ආයෙ 250 දෙකෙන් ගුණ කරන්න ඕන. 250 දෙකෙන් ගුණ කරාම කීයද? 500යි. 500ට ඉදිරියට කීයක්වත් වෙනවද? නැහැ. 500 මේ පැත්තෙන් ලිව්වා. ඊට පස්සේ ආයි ඒක දෙකෙන් ගුණ කරන්න තියෙන්නේ 500 දෙකෙන් ගුණ කරාම 1000යි. ඒ කියන්නේ 1000යි 1000 කෙලින්ම ලියන්න තියෙන්නේ. ලියාගෙන මේක පල්ලෙහාට ලියන්න ඕන. මේක නම් කොහොමද තියෙන්නේ ලියන්න ඕන උඩහට. උඩහට ලියාගෙන යන්න ඕන. එතකොට එන්නේ කීයද? 1යි 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 බිංදුවයි බිංදුවයි දශම 1යි බිංදුවයි 1යි දෙකේ පාදයෙන්. මේක තමයි උත්තරේ. තේරුණානේ හදන විදිය. එහෙනම් අපි තව ප්‍රශ්නයක් කරමු ටක් ගාලා. මේ chart එක මම මෙහෙම තියා ගන්නවා. හරිම ලේසි වැඩක් තියෙන්නේ. මේකේ මෙහෙම වගුවක් ගහ ගන්න එක තමයි වඩාත්ම ලේසි වැඩේ. ඊට පස්සේ කරන්න තියෙන්නේ මම තව ගානක් දෙන්නම්. දෙවෙනි ගාන 13.725 කොහොමද මේකෙත් වෙන්නේ? මේකෙත් වෙන්නේ අර විදිහටම තමයි 725 කෙලිම මේ පැත්තට ගෙනියන්න 13 මෙහෙම පල්ලෙහාට ගන්න. 13 අරගෙන ඊළඟට කරන්න තියෙන්නේ 13 දෙකෙන් බෙදාගෙන යන්න. දෙකෙන් බෙදුවම 6යි. ඉතිරිය 1යි. ඊළඟට 6 දෙකෙන් බෙදුවම 3යි. ඉතිරිය බිංදුවයි. ඊළඟට 3 දෙකෙන් බෙදන්න. එතකොට 1යි ඉතිරිය 1යි. ඊට පස්සේ 1 දෙකෙන් බෙදුවම බිංදුවයි ඉතිරිය 1යි.
ඊළඟට මේ 725 කොහොමද ගෙනියන්න ඕන? 725 උඩින් ලියාගන්න මේ ඉරට උඩින් 725 ලියාගෙන ඒක 2කින් ගුණ කරගෙන යන්න තියෙන්නේ. 725 දෙකක් කීයද? 725 දෙකක් 1450යි. 1450 එක ඉස්සරහින් ලියලා 450 පිටිපස්සෙන් ලියන්න. ඊට පස්සේ 450 දෙකෙන් ගුණ කරන්න. 450 දෙකෙන් ගුණ කරාම කීයද? 900යි. 900 කියන්නේ 0.900යි. ඊට පස්සේ 900 දෙකෙන් ගුණ කරන්න. ඊට පස්සේ 1800යි. 1800 දෙකෙන් ගුණ කරාම 1600යි. මෙහෙම දැන් තව මේක හදලා තව යනෝනේ. ඒකින්ද තවත් ගන්න ඕනේ උපරිම දශම සංඛ්‍යා 4කට ගත්තම මේක ප්‍රමාණවත් හොඳටම එතකොට උත්තරේ වෙන්නේ කොහොමද වෙන්නේ? මේක පල්ලෙහා ඉඳන් උඩහට ලියන්න ඕනේ. මේක උඩ ඉඳලා පල්ලෙහාට ලියන්න ඕනේ. 1.1.0.1.1 මේක දෙකේ පාදින් මේක තමයි පිළිතුර. මං හිතනවා තේරෙන්න ඇති කියලා. එහෙනම් අපි මං තව ගානක් දෙන්නම්. ඒක තනියම කරලා උත්තරේ හරිද බලන්න. මේක තනියම කරලා උත්තරේ හරිද බලන්න. මං හිතනවා ඔයාලා හදලා ඇති කියලා. එහෙනම් අපි මේක ටක් ගාලා හදාගෙන යමු. මුලින්ම කරන්න තියෙන්නේ මොකද්ද? 18 බෙදාගෙන යන්න තියෙන්නේ. 18 දෙකෙන් බෙදුවම 9යි. ඉතිරිය 0යි. 9 දෙකෙන් බෙදුවම කීයද? 4යි. ඉතිරිය 1යි. 4 දෙකෙන් බෙදුවම 2යි. ඉතිරිය 0යි. 1 දෙකෙන් බෙදුවම කීයද? 1යි. ඉතිරිය 0යි. 1 දෙකෙන් බෙදුවම 0යි. ඉතිරිය 1යි. ඊළඟට කරන්න තියෙන්නේ දශම සංඛ්‍යා ගන්නවා. දශම සංඛ්‍යා ගන්න තියෙන්නේ අර විදිහට chart එකක් ගත්තා. 525 ගුණ කිරීම 2. 525 දෙකෙන් ගුණ කරාම කීයද? 1050යි. 1050යි. 1050 ඊට පස්සේ 50 දෙකෙන් ගුණ කරන්න ඕන. 50 දෙකෙන් ගුණ කරාම 100යි. 100 දෙකෙන් ගුණ කරාම කීයද? 200යි. ඒත් නෑ. 200 දෙකෙන් ගුණ කරාම කීයද? 400යි. ඒත් නෑ. ඊට පස්සේ කරන් තියෙන්නේ මේක පල්ලෙහා ඉඳන් උඩට ලියාගත්තා. මේක උඩහා ඉඳන් පල්ලෙහාට ලියාගත්තා. එතකොට එන්නේ 1.1.0.1.2 පාදේ. මේක තමයි උත්තරේ. හරිම ලේසි වැඩක් තියෙන්නේ. මහ ලොකු වැඩක් නෑ. මම හිතනවා හැමෝගෙම හරි ඇති කියලා. එහෙනම් අපි ඊළඟ මාතෘකාවට යමු. ඊළඟ මාතෘකාව තමයි දෙකේ පාදයේ දශම සංඛ්‍යා 10 පාදයට හැරවීම. දෙකේ පාදයේ දශම සංඛ්‍යා 10 පාදයට හැරවීම. මං එහෙනම් එක පළවෙනි ප්‍රශ්නේ දෙන්නම්. පළවෙනි ප්‍රශ්නේ තමයි 1.1.1.1.0.0.0
මේක දෙකේ පාදයෙන් තියෙන්නේ. මේකෙද වෙන්නේ හරිම ලේසි වැඩක්. මේකෙදිත් වෙන්නේ අපි මෙතනින් දශම සංඛ්‍යාවෙන් මේ පැත්තට එක බෙදාගෙන යන්න තියෙන්නේ. එක බෙදාගෙන යන්නේ කියන්නේ අපි මෙතන ගමුකෝ. ඔන්න එක ගත්තා. ඒක දෙකෙන් බෙදන්න ඕන. පළවෙනියටම දෙකෙන් බෙදන්න ඕන. දෙකෙන් බෙදුවම කීයද? මේ පළවෙනි එකට එන්නේ 0.5. ඊළඟට 0.5 දෙකින් බෙදුවම කීයද? 0.250. ඊළඟට මෙතන තුන්වෙනි එකට එන්නේ කීයද? 0.25 දෙකින් බෙදන්න 0.125. ඊළඟට මෙතන හතරවෙනි ඉලක්කමට එන්නේ කීයද? 0.125 දෙකින් බෙදන්න 0.625. මේ පිළිවෙල මතක තියාගත්තොත් හරිම ලේසි හදන්න. අපි මෙතන එක දාගමු. 2 තුන්වෙනි පාදෙට හතරවෙනි එකට. මෙන්න මේ හතර මතක තියාගන්න. මේ ගණන් හදන්න හරිම ලේසි. එතකොට මේකෙත් මහ දෙයක් නැහැ. අපි මුලින් මං කෙටි විදියෙන්ම හදාගෙන යන්නම්. තීර විදියට නැතුව. මේකෙදි මේක ගත්තා පල්ලෙහාට අපි ලියාගත්තා 1.1.1. ඒකෙදි කොහොමද වෙන්නේ? මං හරිම ලේසි විදියට හදන්න ඔයාලට කියලා දුන්නා. කොහොමද? 1 2 4 8 16 32. ඊළඟට අපිට වැඩක් නැති ඒවා තියෙන්නේ කපාගෙන යන්න. මේ කැපුවා මේ කැපුවා. ඊට පස්සේ මේ ටික එකතු කරගෙන යන්න තියෙන්නේ. 1යි 2යි කීයද? 3යි. 3යි 8යි කීයද? 11යි. 11යි 32යි කීයද? 43යි. 43යි. අපි දශම තියාගත්තා. මේක ඊළඟට හදාගෙන යන්න තියෙන්නේ. මේකෙදි කොහොමද වෙන්නේ? උඩින් තියාගෙන යන්න අපි ඒක වෙනම ගමු. 1.0.0 0.5යි 0.2යි 0.25යි 0.125යි 0.0625. වැඩන් නැති ටික මොකද කරන්නේ? කපාගෙන යන්න තියෙන්නේ. කැපුවා. ඊළඟට අපිට කීයද එන්නේ මේකට? 0.5. එතකොට වෙන්නේ මොකද්ද? මෙතෙන්ට 0.5ක් එකතු කරන් තියෙන්නේ. මෙතෙන්ට 0.5 දාගමු. ඊට පස්සේ 0.5ක් එකතු කරන් තියෙන්නේ. එකතු කරාම කීයද? 43.5. මේක තමයි පිළිතුර. මේක මං හිතනවා තේරුණා ඇති කියලා. අපි තවත් මේ වගේ ප්‍රශ්නයක් හදමු. අපි දෙවෙනි ප්‍රශ්නේ ගමු. 1.1.1.1.0 දශම 1.1.0. මේක දෙකේ පාදෙන් තියෙන්නේ. ඊළඟට මේක කරන්න තියෙන්නේ මම දැන් ඉස්සෙල්ලා කියලා දුන්නේ කොහොමද? මෙච්චරයි. මෙතනින් දාගත්ත 0.5යි. සෝරි. මේක වෙනම ලියා ගන්න. අපි මෙතනින් ලියාගමු 1.1.1.0 දශම එකක් ලියාගමු 1.1.0. ඊට පස්සේ හරිම ලේසි වැඩක් තියෙන්නේ. මොකද්ද කරගෙන යන්න තියෙන්නේ? ගුණාකාර ටික ලියාගෙන යන්න තියෙන්නේ. 1 2 4 8 16 32 64 128. ඊළඟ කී දෙන්නේ? 256. ඊළඟ ගන්න නැති ඉඳ ඒක අපිට අවශ්‍ය නැහැ. මේකෙදි කරන්න තියෙන්නේ වැඩ නැති ඒවා කපලා දැම්මා. ඊළඟට මොකද්ද කරන්න ඕන? මේ ටික එකතු කරගෙන යන්න තියෙන්නේ. 128 64 32 84
මේ තුන එකතු කරාම කීයද? මෙතන 6යි 6යි 2ක් 10යි 13යි 3යි 1යි 236යි. කීයද ආවේ? 236යි. දශම අපි බිංදු දෙකක් විතර දාගමු. ඊළඟට මේක කොහොමද හදන්නේ? මම දැන් ඉස්සෙල්ලා කියලා දුන්නේ කොහොමද? 0.5යි 0.2යි බිංදුවයි 0.125යි බිංදුව 0.00625. ඒ ටික උඩින් ලියාගෙන යන්න 0.5යි 0.2යි 0.125යි 0.0625 ලියාගෙන ගියා. ඊළඟට කරන් තියෙන්නේ මොකද්ද? කපාගෙන යන්න තියෙන වැඩ බිංදු තියෙන ටික. කපාගත්තා. ඊළඟට මේ දෙක එකතු කරන්න ඕන. 0.5යි 0.125යි. මේ දෙක එකතු කරාම කීයද? 0.625යි. ඒක මේකට එකතු කරන්න තියෙන්නේ. ඒක මේකට එකතු කරාම අපිට එනවා උත්තරේ 0.625යි. 5යි 2යි 6යි 236. මේක තමයි උත්තරේ. මං හිතනවා තේරුණා ඇති කියලා. මං තව ගානක් දෙන්නම්. ඒක තනියම කරලා මට උත්තරේ දාන්න බලන්න. තුන්වෙනි ගාන 1.1.1.1.1 දෙකේ පාදයෙන් ඉක්මනට හදලා උත්තරේ දාන්න බලන්න. මං හිතනවා හදලා ඉවර ඇති කියලා. අපි මේක හදාගෙන යන්න ටක් ගාලා 1.1.1 ඊළඟට ගන්න ඕන 1.1.1 ඊට පස්සේ කරන් තියෙන්නේ මොකද්ද? ටක් ගාලා දාගෙන යන්න තියෙන්නේ නාගයන්ට. 1 2 4 8 16 0.5 0.2.5 0.125 0.625 ඊළඟට වැඩගෙන නැති කපාගෙන යන්න තියෙන්නේ. කැපුවා. ඊළඟට මේ ටික එකතු කරගෙන යන්න තියෙන්නේ 24යි 25යි 26යි 27යි දශම අර ටික අපි වෙනම හදලා ගමු. 0.5යි 0.2යි 0.125යි තුන එකතු කරාම 5යි 7යි 8යි 0. අපි මෙතෙන්ට ඉලක්කම් තුනක් දාගමු. ඊළඟට 0.8යි 7යි 5යි මේ තුන එකතු කරන් තියෙන්නේ. එතකොට එනවා 27.8යි 7යි 5යි. මේක තමයි උත්තරේ. මං හිතනවා කාගෙත් හරියති කියලා. අපි එහෙනම් යමු ඊළඟ මාතෘකාවට. මාතෘකාව තමයි යමු වෙන ඊළඟ මාතෘකාවට. ඊළඟ මාතෘකාව තමයි දෙකේ පාදයේ සංඛ්‍යා අටේ පාදයට හැරවීම.
මේකෙදිත් අර ඉස්සෙල්ල වගේම තමයි තියෙන්නේ. අපි දෙකේ පාදේ සංඛ්‍යා අටේ පාදයට හැරෙව්වනේ ඉස්සෙල්ල. මේකේ ඒ වගේම කරන්න තියෙන්නේ ඒ විදිහටම දශම සංඛ්‍යාවන් ටික හරවගෙන යන්න තියෙන්නේ. අපි ඉස්සෙල්ල එකේදී කරේ දෙකේ පාදේ සංඛ්‍යා අටේ පාදයට හැරෙව්වනේ. ඒ වගේම මේකෙත් කරන්න තියෙන හරිම ලේසි වැඩක්. මේකෙත් තියෙන්නේ දෙකේ පාදේ දශම සංඛ්‍යා අටේ පාදයට හරවන්න. ඒකෙත් අර වගේම ලේසි වැඩක් තමයි තියෙන්නේ. මම ප්‍රශ්නයක් අරගෙනම කියලා දෙන්නම් ඔයාලට. එක ගත්තා කියමු 1.1.1.1.1. ඕක ගත්තයි කියමුකෝ. මේකෙදිත් හරිම ලේසි වැඩක් තියෙන්නේ. මේ දශම පාදේ මේ දශම තිත තියෙනවනේ. තිතින් මේ දෙපැත්තට තමයි බෙදාගෙන යන්න ඕන 3න් 3ට. අපි පළවෙනි එක වෙනම අරගෙන හදමු. 1.1.1.1. ඊළඟට ඕක කරන්න තියෙන්නේ 3න් 3ට බෙදාගෙන යන්න තියෙන්නේ. මෙතෙන්ට අපි එක ඉලක්කමක් තියෙන හින්දා මේකට බිංදු දෙකක් දාගමු. ඊළඟට මෙතන ඉඳන් මේ පැත්තට තමයි බෙදාගෙන යන්න ඕන අපි. එතකොට මෙතනින් 3 3 බෙදාගත්තා. ඊළඟට කරගෙන යන්න තියෙන්නේ මොකද්ද? අර ඉස්සෙල්ල වැඩේ වගේම තමයි 4 2 1 4 2 1. ඊළඟට කරන්න තියෙන්නේ මේක බෙදාගෙන එකතු කරගෙන යන්න තියෙන්නේ. කීයද එන්නේ? 1යි 6යි 0.6යි 6. ඕක තමයි 6යි 5 එන්නේ. මේක තමයි උත්තරේ 16.65යි අටේ පාදයෙන්. අපි එහෙනම් තව ගානක් හදමු. හදමු. එක බිංදුව එක දශම 1.1.1.1. ඕක තමයි ප්‍රශ්නේ. ඒක දෙකේ පාදයෙන් මේක තියෙන්නේ. මේකත් අර විදිහටම බෙදාගෙන යන්න ඕන. ඉස්සෙල්ල වෙනම ලියාගෙන 1.1.1.1.1.1. මේක ඊළඟට කරන්න තියෙන්නේ 3න් 3ට බෙදාගෙන යන්න ඕන. ඉස්සරහට මෙතන 3ක් නැති හින්දා බිංදුව දාගත්තා. ඊට පස්සේ මේ පැත්තත් 3න් 3ට බෙදාගෙන යන්න ඕන. ඊට පස්සේ දාන්න තියෙන්නේ 1 2 4 1 2 4 1 2 4. ඊට පස්සේ 4 2 1 4 2 1 4 2 1. ඊළඟට ලියාගෙන යන්න තියෙන්නේ මේ කීයද? 3යි 6යි 7යි 3යි දශම ඊළඟට මෙතන 5යි 7යි. මේක අටේ පාදේ. මේක තමයි උත්තරේ. මම ඔයාලට තව ගානක් දෙන්නම්. ඔයාලා ඒක තනියම කරලා උත්තරේ දාන්න බලන්න. ඕක දෙකේ පාදයෙන් ඔයාලා තනියම කරලා උත්තරේ දාන්න බලන්න.
ඔයාලා හදලා ඉවරයි කියලා මං හිතනවා. මේකෙදි අපි ඉස්සෙල්ලම කරන්නේ ගාන වෙනම ලියා ගන්නවා. 1.1 1.1 1.1 ඊළඟට කරන්නේ 3න් 3ට බෙදාගෙන යන්න තියෙන්නේ. මේකෙත් ඉස්සෙල්ලා වගේ මෙතෙන්ට බිංදු දෙකක් දාගමු. මෙතෙන්ට අග යන්න නැති හින්දා ඊට පස්සේ මෙතෙන් 3ට බෙදාගෙන යන්න. ඊට පස්සේ කරන් තියෙන්නේ මොකද්ද? ලියාගෙන යන්න. 1 6 5 දශම මෙතන කීයද? 5යි 7යි බිංදුව. මේක 8 පාදයෙන්. එතකොට මේක තමයි පිළිතුර. ඔයාලට තේරුණයි කියලා මං හිතනවා. එහෙනම් අපි යමු ඊළඟ මාතෘකාවට. ඊළඟ මාතෘකාව තමයි 8 පාදයේ දශම සංඛ්‍යා 2 පාදයේ දශම සංඛ්‍යාව බවට පරිවර්තනය. දශම සංඛ්‍යාවත් 2 පාදයේ දශම සංඛ්‍යාවක් බවට පරිවර්තනය. ඒකදී අපි ප්‍රශ්නයක් ඇසුරින් මේක විස්තර කරමු. සාකච්ඡා කරමු. 8 පාදී සංඛ්‍යාවක් අපි ගමු. 5733.6.3 මේක 8 පාදයෙන් තමයි තියෙන්නේ. මේක තියෙන්නේ 2 පාදයට හරවන්න තමයි තියෙන්නේ. එතකොට අපි මේ කරන්නේ මේක වෙනම ගන්න ඕන. 5යි 7 වෙනම ගන්න ඕන. 3 වෙනම ගන්න ඕන. 3යි 6යි 3 ඈතින් ලියාගෙන ගියා. එච්චරයි කරන් තියෙන්නේ. මේකෙදිත් ඉස්සෙල්ලා ඒ වගේම තමයි. ටික ගත්තා. ඊළඟට හරවගෙන යන්න තියෙන්නේ. මේ ඉස්සෙල්ලා දෙයම තමයි මේකෙත් වෙන්නේ. හරිම ලේසි වැඩක් වෙන්නේ. 1.1 1.1 දශම 6 ගන්න කොහොමද? 1.1 3 ගන්න කොහොමද? 0.1 මේක තමයි 2 පාදයෙන්. මේක තමයි පිළිතුර. මේකෙදි ඉස්සෙල්ලා වගේ හරි ලේසිම වැඩක් වෙන්නේ. අපි එහෙනම් තව ප්‍රශ්නයක් ගමු. තව ප්‍රශ්න කරත් මේ විදිහටම තමයි හදන්න තියෙන්නේ. හරිම ලේසි වැඩක් වෙන්නේ. මම මතක් කරගෙන යන්න තමයි ඔයාලට මෙහෙම හදාගෙන යන්නේ. අපි දෙවෙනි ප්‍රශ්නේ ගමු. 73යි 65යි දශම 6යි 7යි 3. ඕක ගමු. 8 පාදේ. මේකෙදිත් වෙන්නේ ඉතින් ඉස්සෙල් දෙයම තමයි. මේක අපි මෙතනින්ම ගමු. මෙහෙම වෙන වෙනම ඉරි ටිකක් ගහගත්තා. වෙන වෙනම ගහගත්තා. ඊළඟට කරන්න තියෙන්නේ මේක 2 පාදයට හරවගෙන යන්න තියෙන්නේ. 1.1 1.1 1.1 ඊට පස්සේ දශම තියුවා. ඊට පස්සේ 1.1 මේක 2 පාදේ. මේක තමයි පිළිතුර. මං ඔයාලට තව ප්‍රශ්නයක් දෙන්නම්. ඒක තනියම කරලා උත්තරේ ගන්න බලන්න. තුන්වෙනි ප්‍රශ්නය 7යි 3යි 5යි 2.6යි 2යි 5. මේකෙදිත් වෙන්නේ හරිම ලේසි වැඩක් තමයි වෙන්නේ. ඉතින් අර විදිහටම 2 පාදයට හරවගෙන යන්න තියෙන්නේ. මහ දෙයක් හිතන්න දෙයක් නැහැ. ටක් ගාලා කරගෙන යන්න බලන්න.
මං හිතනවා ඔයාලා හදලා ඉවර ඇති කියලා. මේකෙත් වෙන්නේ අර විදිහටම තමයි බෙදාගෙන යන්න තියෙන්නේ. දාගෙන යන්න තියෙන්නේ. ගමු 7 ගමු 1 3ක් ඊට පස්සේ 0.1 1.1 0.1 දශම ඊළඟට ගන්න කීයද 6 1 1 බිංදුව ඊට පස්සේ 0.1 දෙකේ පාදේ මෙන්න මේක තමයි උත්තරේ. මං හිතනවා ඔයාලා හරියට කියලා. අපි යමු එහෙනම් ඊළඟ මාතෘකාවට. ඊළඟ මාතෘකාව තමයි දෙකේ පාදයේ දශම සංඛ්‍යාවක් 16 පාදයේ දශම සංඛ්‍යාවක් බවට පරිවර්තනය. මේක ඉතින් ඉස්සෙල්ලා වගේම තමයි මං දෙකේ පාදයේ සංඛ්‍යාව 16 පාදයේ සංඛ්‍යාව බවට පරිවර්තනය කරන විදිහටම තමයි දෙකේ පාදයේ දශම සංඛ්‍යාවත් 16 පාදයේ දශම සංඛ්‍යාව බවට පරිවර්තනය කරන්නේ. මහවලකු වෙනසක් වෙන්න අපි එක ගානක් ඇසුරෙන් හදලා බලමු. ගාන ඇසුරෙන් හදමු බලන්න. 1 1 බිංදුව 1 බිංදුව 1 1 දශම 1 බිංදුවයි 1 බිංදුව. මේකෙදි කරන්න තියෙන්නේ කොහොමද? දශම තිත පැත්තට දශම තිත තියෙන තැනින් මේ පැත්තට මේ ටික බෙදාගෙන යන්න ඕන. මේ පැත්තට මේ ටික බෙදාගෙන යන්න ඕන. එතකොට කරන්නේ කොහොමද? අපි වෙනම ලියාගමු මේ ටික. 1 1 1 බිංදුව 1 බිංදුව 1 1 පස්සේ 1 1 1 බිංදුව 1 බිංදුව. ඊළඟට මොකද්ද 16 පාදයේ දෙකේ පාදයේ සංඛ්‍යාව 16 පාදයේ සංඛ්‍යාවට හරවනකොට කරන්න ඕනි 4න් 4 බෙදාගෙන යන්න තියෙන්නේ. මේක 4න් බෙදුවා. ඊට පස්සේ මෙතන 4ක් තියෙනවා ගානටම. ඊළඟට මේ පැත්තෙන් 4ක් බෙදුවා. මෙතන දෙකක් අඩුයිනේ. ඒ හින්දා අපි බිංදු දෙකක් දාගමු පැටලෙන හින්දා. එතකොට සම්පූර්ණයි. ඊළඟට මොකද කරන්න තියෙන්නේ? දන්න ඕනේ ඉතින්. 1 2 4 8. ඒක ලියාගෙන යන්න තියෙන්නේ. 1 2 4 8. 1 2 4 8. මේ ටිකත් ඔයාලා මතක තියාගන්න ඕන. මම හිතනවා මතක ඇති කියලා. A කියන්නේ 10යි, B කියන්නේ 11යි, C කියන්නේ 12යි, D කියන්නේ 13යි, E කියන්නේ 14යි, F කියන්නේ 15යි. මං හිතනවා ඔය ටිකත් මතක ඇති කියලා. අනිවාර්යෙන් මේ ටික මතක තියාගන්න. 16 පාදයේ සංඛ්‍යාව දෙකේ පාදයේ සංඛ්‍යාව බවටයි 16 පාදයේ සංඛ්‍යාව දෙකේ පාදයේ සංඛ්‍යාව බවට පරිවර්තනය කරනකොට මේ ටික අනිවාර්යෙන් අවශ්‍ය වෙනවා. දාගෙන යමු අපි. 1 2 4 8 1 2 4 8. මේක දිග්ගම මේ කීයද? 14යි 14යි කියන්නේ E. මේ කීයද? 8යි. 16 පාදේ මේක තමයි පිළිතුර වෙන්නේ. මම හිතනවා තේරුණා ඇති කියලා. අපි තව ප්‍රශ්නයක් හදමු. දෙවෙනි ප්‍රශ්නේ ගමු. 1 1 1 බිංදුව 1 බිංදුව 1 බිංදුව 1 බිංදුව 1 1 දශම 1 1 බිංදුවයි 1 1 1 1 බිංදුවයි 1. ඔන්න ඕක තමයි ප්‍රශ්නේ. මං හදාගෙන යන්නම්.
ඉස්සෙල්ල මේක අපි වෙනම ලියා ගමු. 1 දශම 1 මේක 4න් 4 ලස්සනට බෙදාගෙන ගියා. ඊට පස්සේ මෙහෙම බෙදාගෙන යන්න තියෙන්නේ. ඊට පස්සේ මෙතන තව 3ක් අඩුයිනේ. ඒක හින්දා බිංදු 3ක් දාමු අපි. ඊට පස්සේ කරන් තියෙන්නේ මොකද්ද? හරිම ලේසි වැඩේ කරන් තියෙන්නේ. මෙතන දාගෙන ඉන්න 1 2 8 1 2 4 8 1 2 8 1 2 4 8 1 2 4 8 1 2 4 8 ඊළඟට මොකද්ද කරන්න ඕන? මේ ටික ඉතින් ලියාගෙන යන්න තියෙන්නේ. අපි මෙතන දශමික ඉතින් මේ පැත්තට ඉස්සෙල් ලියාගෙන යමු. 8යි 2යි කියන්නේ 13යි 13යි කියන්නේ D අකුර. මෙතන කීයද? 10යි 10 කියන්නේ A අකුර. මෙතන කීයද? 14යි 14 කියන්නේ E අකුර. දශම මේ පැත්ත අපි හදාගෙන යමු. 8යි 4යි කීයද? 12යි 12යි 13යි D අකුර. මෙතන කීයද? මෙතන 14යි 14 කියන්නේ E අකුර. මෙතන 8යි 16 පාදේ. මේක තමයි පිළිතුර. අපි බලමු තව ප්‍රශ්නයක් කරලා. මම මේ ප්‍රශ්නේ ඔයාලට තනියෙන් කරන්න දෙනවා. තනියෙන් කරලා උත්තරේ දාන්න බලන්න. දෙකේ පාදෙන් මේක ටක් ගාලා හදලා උත්තරේ දාන්න බලන්න. මං හිතනවා ඔයාලා ඉවරයි කියලා. අපි මේක අත්හදාගෙන යන්න ටක් ගාලා 1.1.1.1 ඊළඟට 1.1.1.1 මේක දෙකේ පාදේ. මේක අයින් කරලා දාමු අපි. නැත්තම් අපිට අවශ්‍ය වුණොත් දාගන්න බැරි වෙනවා. මේක බෙදාගෙන යන්න තියෙන්නේ. මෙතන තව 3ක් දාගමු අපි. ඊට පස්සේ මෙතෙන් 3ක් බෙදාගත්තා. මෙතෙන්ටත් 3ක් බෙදාගත්තා. මෙතෙන් 3ක් දාගමු. 4ක් බෙදාගත්තා. සෝරි. ඊළඟට මේක අපි උත්තරේ ලියාගෙන යමු. තව වැඩක් තියෙනවා. ඒ වැඩේ තමයි 1 2 4 8 1 2 4 8 1 2 4 8 මේ පැත්තෙන් නම් දාගෙන ඉමු. 1 2 4 8 4 8 1 2 4 8 අපි මේකේ උත්තරේ ලියාගෙන යමු බලන්න. මෙතන දශම තිතෙන් මේ පැත්තෙන් ලියාගෙන යමු. 8යි 2 10යි 10යි 1යි 12යි කියන්නේ 11යි කියන්නේ B අකුර. ඊට පස්සේ මෙතන 10යි කියන්නේ A අකුර. මෙතන ඊළඟට 1යි. මෙතන මේ පැත්ත හදමු. 8යි 4යි 12යි 12යි 1යි 13යි 13යි කියන්නේ D අකුර. ඊට පස්සේ මෙතන 4යි 1යි කියන්නේ 5යි. ඊළඟට මෙතන 8යි. 16 පාදේ. මේක තමයි උත්තරේ. මම හිතනවා ඔයාලා ඔක්කොටම තේරුණා ඇතිනේ කියලා.
අපි එහෙනම් යමු දහසේ පාදයේ සංඛ්‍යාව දශම සංඛ්‍යාවක් දෙකේ පාදයේ දශම සංඛ්‍යාවක් බවට පරිවර්තනය කරන්න. අපි එක ප්‍රශ්නයක් අරගෙන ඒක විස්තර කරමු බලන්න. පළවෙනි ප්‍රශ්නය තමයි දහසේ පාදයේ සංඛ්‍යාවක් ගන්න ඕන. A B D දශම 1 2 5 දහසේ පාදයෙන් තියෙන්නේ මේ කෙලින්ම දෙකේ පාදයට හරවන්න තියෙන්නේ. මහ දෙයක් නැහැ. මෙච්චරයි කරන්න තියෙන්නේ. මේක වෙනම ගමු අපි. මේක ගත්තා ඊළඟට කරගෙන යන්න තියෙන්නේ ටට්ටක් ගාලා බෙදාගෙන යන්න තියෙන්නේ. ඊළඟට මේකේ අපි සංඛ්‍යාවන් දාගෙන යමු බිතු ටික. 1.1 ඒ කියන්නේ කීයද? 10යි. 10 කියන්නේ මෙතන 10 හරි. ඊළඟට B කියන්නේ 11. 1.11 මේක තමයි 11. ඊළඟට D කියන්නේ කීයද? 13. 13 අපි ලියමු 1.1 දශම තිත තියුවා. ඊළඟට 1 කීයද? මන්ද බුද්ධිය බලන් ඉන්නේ හොරාට. මම දන්නේ නැහැ. හරකා. එක කියන්නේ කීයද? එක මෙහෙම ලියමු අපි 0.0.1 ඊට පස්සේ දෙක කොහොමද ලියන්නේ? 0.0.0 sorry 1.0 ඊළඟට පහ කොහොමද ලියන්නේ? 0.1.1 මේක තමයි දෙකේ පාදයෙන් උත්තරේ. මං හිතනවා තේරුණා ඇති කියලා. මේකෙත් තියෙන ඉතින් හරි ලේසිම වැඩක් තමයි ඉතින්. අර වගේම ලේසි වැඩක් වෙන්නේ මම තව ප්‍රශ්නයක් දෙන්නම්. ඒක ඔයාලා තනියෙන් කරලා උත්තරේ දාන්න බලන්න. මේක ටක් ගාලා හදලා උත්තරේ දාන්න බලන්න. මම හිතනවා ඔයාලා ඉවරති කියලා. අපි එහෙනම් ටක් ගාලා මේක හදමු. තව ගොඩක් කරන් තියෙන හින්දා ටක් ගාලා කරගෙන යන්න. අපි මේක වෙනම අයිනකින් ලියාගමු. C D A 3 1 A F දශම තිත. ඊළඟට කරන් තියෙන්නේ ලියාගෙන ගියා. ඊළඟට මේක අපි ලියාගෙන යමු. C කියන්නේ කීයද? 12යි. 12නේ එන්නේ. එතකොට එන්නේ 1.0 ඊට පස්සේ D කියන්නේ කීයද? D කියන්නේ 13.
ඒ කියන්නේ 1.1 ඊළඟට ඒ කියන්නේ කීයද 10යි. ඒ කියන්නේ 1.1 ඊට පස්සේ 3 කොහොමද එන්නේ 0.01 දශම තිත ඊළඟට 1 කොහොමද එන්නේ 0.0.1 ඊළඟට 10 කොහොමද එන්නේ ඊට පස්සේ ඒ එන්නේ කොහොමද ඒ එන්නේ 1.1 ඊට පස්සේ F එන්නේ කොහොමද 1.1.1 මේක දෙකේ පාදයෙන් මේක තමයි උත්තරේ. ගොඩක් ආව ඒකට ලං. අපි යමු එහෙනම් දශම සංඛ්‍යාව ගානුත් ඉවරයි. පේනවනේ හරිම ලේසි විදියට තියෙන්නේ. මේ වගේම තමයි MCQ ප්‍රශ්නත් තියෙන්නේ. හරිම ලේසි වැඩක් තියෙන එකෙත් ලේසියෙන්ම ලකුණු ටික ගන්න හැකි මේ විදිහට කරොත්. අපි එහෙනම් ඊළඟ මාතෘකාවට යමු.